ට්‍රේඩර් කෙනෙක් වේදයට මාකට් එක ඇනලයිස් කරද්දී අපි හැමෝම වගේ යූස් කරන ටූල් එකක් තමයි Fibonacci extension tool කියලා කියන්නේ. ඉතින් අද වීඩියෝ එකේ මම ඔයාලට කියන්නේ Fibonacci extension tool එකේ settings ටික හදාගන්න විදිය ගැන. ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන pencil icon එක touch කරන්න. ඒ icon එක touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ interface එකක්. ඉතින් මේ interface එක උඩින්ම ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ search bar එකක්. මේ search bar එක use කරලා ඔයාලට පුළුවන්කම තියෙනවා Fibonacci extension tool එක search කරගන්න. ඉතින් මම මුලින්ම මෙතන Fibonacci extension tool කියන එක search කරගන්නවා. ඉතින් මේ විදිහට search කරන් පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ tab එකක් ඇවිල්ලා දෙනවා. ඉතින් මේ tab එක touch කරන් පස්සේ ඔයාලට පුළුවන්කම තියෙනවා Fibonacci extension tool එක market එකට apply කරගන්න. ඉතින් Fibonacci extension tool එක market එකට apply කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්කම දෙනවා. ඉතින් ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මෙන්න Fibonacci extension tool එක touch කරගන්න. ඉතින් මේ Fibonacci extension tool එක touch කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ bar එකක් මේ interface එකේ වැටිලා තියෙනවා. bar එකේ දකුණු පැත්තට වෙන මෙන්න මේ වගේ dot තුනක් තියෙනවා. ඉතින් ඔයා මේ dot තුන touch කරන්න. මේ dot තුන touch කරාට පස්සේ ඔයාලට එන්න මෙන්න මේ වගේ interface එකක්. ඉතින් මේ interface එකේ යටින් ඔයාලට බලා ගන්න පුළුවන් settings කියන icon එක. ඉතින් මේ settings කියන icon එක touch කරන්න. touch කරාට පස්සේ ඔයාලට එන්නේ මෙන්න මේ වගේ interface එකක්. ඉතින් ඔයාලට මේ පේන දෙන interface එකේ screenshot එකක් ඔයාලට පුළුවන්කම තියෙනවා. මෙන්න මේ විදිහට Fibonacci extension tool එකේ settings ටික හදාගෙන market එකට මෙන්න මේ විදිහට apply කරගන්න. ඉතින් ඔයාලට කැමති නම් trading ගැන මේ වගේ තවත් කරුණු දැනගන්න දැන්ම මේ වීඩියෝ එකට yes කියලා comment එකක් දාන්න.